හායි යාළුවනි, පොඩි වැඩක් පෙන්වන්න ඔයාලට ගත්තේ. මේ තියෙන්නේ යෝගට් කෝප්ප. යෝගට් කෝප්ප ගෙනල්ලා කණේව මම එකතු කරලා මේවා ගන්නවා මං මිරිසට දාන්න, චූටි මල්ලතු කෑලි හිටවන්න. ඒ වගේ ඒවලට ගන්න මං වීසි කරන්නේ. ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අපිට. මේ ඔක්කොම යෝගට් කෝප්ප. මේ මං හදාගත්ත මාධ්‍යය. මේ තියෙන්නේ වැරණියා මිරිස්. ගහේ කල්ලක් ඉදිරිය තිබිලා මම ඒක හදාගෙන ආවා. මේ තියෙන්නේ එකෙන් ගත්ත වෙරිච්ච කල්ලක ඇට ටික. ඒකෙම මම දැන් දානවා මේකට ඇට 3ක් විතර. මේ වේග පැල කරගන්න පුළුවන් අපිට. මෙහෙම දාලා දානවා. ඕගොල්ලන්ටත් මේ වගේ යෝගට් කෝප්ප වීසි කරන්න නැතුව මේ අඩිය පොඩ්ඩක් හිල් කරලා අරගෙන මේ වගේ මේ මිරිස් ඇටයක් එහෙම මේ පැල කරගන්න පුළුවන්. මල්ලට මේව කරගන්න මේ හිටව ගන්න පුළුවන්. මම ඒවත් මේවා හිටවපුවා තියෙනවා. මම ඔයාලට ඒක වෙලාවක වෙන දවසක මම ඒ පැල කරගත්තේ පෙන්නන්නම්. මම බිත්තර කටු එකක් වීඩියෝ එකක් දාලා ඇති. ඒව දැන් පැලවිලා මම ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ මිරිසට දාගන්න එක පෙන්නන්නේ. මේකට ඇට 3ක් විතර දාගන්න. එහෙම දාලා හම් තියලා ඊට පස්සේ පච් චුට්ට මේ උඩින් දාන්න. දාලා අද මම තනියම තමයි වීඩියෝ එක කරගන්න ඕනේ. ඒකෙන් හින්දා මම කෝප්ප ටික ගන්නට හිල් කරලා මේ වගේ අරගෙන මේකට අහුරගෙන මේ පස් ටික එහෙම පුරවගෙන තියාගත්තා. අද මට වීඩියෝ කරන්න විදිහක් නැහැ, කවුරුත් නැහැ. මම තනියම කරගන්නේ. ඒකෙන් හින්දා ඕගොල්ලන්ට පෙන්නන්නම්. දැන් ඊට පස්සේ ටිකක් මේකට ගහගන්න ඕනේ. ඉතින් යෝගට් කෝප්ප ගෙනල්ලා කාලා වීසි කරන්න ඕනේ නැහැ. මధుර හදාගන්න අපිට මේ වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකකින්. මම දෙතුන් පාරක් විතර මේ වගේ හදලා අරගෙන පැල කරලා අරගෙන ඒවා වෙන ඒවට පෝච්චි වලට එහෙම දාලා ඊට පස්සේ ආයෙ නැවත ආයෙ පාවිච්චියට ගන්නවා. එහෙම වුණා මේ කැඩුනන් පස්සේ තමයි වීසි කරන්නේ. වීසි කරනවා කියන්නේ ඩස්බින් දානවා ඊට පස්සේ. එතකම්ම මම ඔය වගේ වැඩ කරගන්නවා ඔයයි. චූටි පෝච්චි ගේන්නට වඩා හොඳයි. ඉතින් අපිට ඒ වියදම මේ ඉතුරු කරගන්න පුළුවන් අපිට මේ වගේ දෙයක් කරගත්තා. මේ වගේ දෙයක් මේකට දැන් පෝච්චි 3යි 6යි මේවා දැන් 10ක් විතරම තියෙනවා. ඒ පෝච්චි ගෙනාවා නම් ඒ 10ටම සල්ලි දීලා ගේන්න එපා. අපිට දැන් මේකෙන් ඒක ඉතුරුයි. ඉතින් මේක දෙතුන් පාරක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගහ මෙච්චක් විතර ටිකක් හරියනකම් අපිට මේකේ තියාගන්න පුළුවන්. අපිට ඒක ඇති. මේ දැන් මේක දැන් අපි තියනවා. පැල වුණාන් පස්සේ මම ඕගොල්ලන්ට ආයෙ නැවත වීඩියෝ එක පෙන්නන්නම්. එන යාළුවනේ මම එතකන් ආයෙ වීඩියෝ එකක් අරන් ඉන්නකම් ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. බුසරණයි. ඔයාලට වීඩියෝ එක හොඳයි නම් තව යාළුවන්ට බලා ගන්න, මේක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. ඕගොල්ලෝ පරිස්සමින් ඉන්න. ආයෙ මම නැවත වීඩියෝ එකක් අරන් ඉන්නතුරු ඕගොල්ලෝ බුසරණයි.